ඔයා දන්නවද මේ this, these, that, those කියන වචන හතර භාවිතා කරන විදිය? මේවට අපි demonstrative pronouns කියලා කියනවා. ඒක ටිකක් බර වැඩි නේද? හැබැයි මේ වචන හතර භාවිතා කරන්නේ specific noun එකක් point කරන්න. අපිට specific nouns තියෙනවා නම්, ඒ කියන්නේ අපි විශේෂිත හඳුනාගත්ත nouns තියෙනවා නම් ඒවා point කරන්න තමයි අපි මේ වචන හතර භාවිතා කරන්නේ. එතකොට මේ වචන හතර භාවිතා කිරීමේදී this කියන වචනය අපි ළඟ තියෙන ඒක වචන දේවල් හඳුන්වා දෙන්න භාවිතා කරනවා. these කියන වචනය ළඟ තියෙන බහුවචන දේවල් හඳුන්වා දෙන්න භාවිතා කරනවා. that කියන වචනය ඈත තියෙන ඒක වචන දේවල් හඳුන්වා දෙන්න. those කියන වචනය ඈත තියෙන බහුවචන දේවල් හඳුන්වා දෙන්න භාවිතා කරනවා. මෙන්න මේ chart එක බැලුවොත් ඔයාලට මේ දේ තවත් දුරට පැහැදිලි වෙයි. this කියන වචනය අපි apple ගෙඩියක් අපි ළඟ තියෙනවා. අපි ඒක this කියන වචنين තමයි හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ. these කියන වචනෙන් අපි ළඟ තියෙන apple ගෙඩි ගොඩක් තියෙනවා නම් අපි ඒ ගොඩක් හඳුන්වා දෙන්න these කියන වචනය භාවිතා කරනවා. ඈත තියෙන apple ගෙඩියක් අපි පෙන්වා දෙන්න that කියන වචනය භාවිතා කරනවා. ඈත තියෙන apple ගෙඩි කිහිපයක් හඳුන්වා දෙන්න අපි those කියන වචනය භාවිතා කරනවා. අපි මේක උදාහරණයකින් පැහැදිලි කරගමු. This is an apple. මේ තියෙන්නේ apple ගෙඩියක්. ඒක මගේ ළඟ තියෙන්නේ. ඒ වගේම ඒක වචනයි. singular noun එකක්. These are apples. මන් ළඟ apple ගොඩක් තියෙනවා. ඒකින්ද අපි these are apples කියලා කියනවා. That is an apple. අර තියෙන්නේ apple ගෙඩියක්. ඒ කියන්නේ ඈත තියෙනවා apple ගෙඩියක්. අපි ඒක හඳුන්වා දෙන්න, ඒක පෙන්වා දෙන්න අපි that කියන වචනේ භාවිතා කරනවා. Those are apples. ඈත තියෙන apple ගෙඩි කිහිපයක් හඳුන්වා දෙන්න, පෙන්වා දෙන්න අපි those කියන වචනය භාවිතා කරනවා. අපි තවත් example එකක් බලමු. This is a book. මේ තියෙන්නේ පොතක්. These are books. මේ තියෙන්නේ පොත්. ඒවා මේ දෙකම මගේ ළඟ තියෙන ඒවා හඳුන්වා දෙන්න තමයි මම පැහැදිලි කරේ. That is a book. අර තියෙන්නේ පොතක්. Those are books. අර තියෙන්නේ පොත්. ඒ කියන්නේ ටිකක් ඈතින් තියෙන දේවල් හඳුන්වා දෙන්න තමයි මේ that සහ those කියන වචන දෙක භාවිතා කරන්නේ. අපි තවත් example එකක් බලමු. This is my pen. මේ මගේ පෑන. These are my pens. මේ මගේ පෑන්. That is your pen. අර තියෙන්නේ ඔයාගේ පෑන්. Those are your pens. අර තියෙන්නේ ඔයාගේ පෑන්. ඔයාලටත් මේ වගේ ඔයා ළඟ තියෙන දේවල්, ඈත තියෙන දේවල් හඳුන්වා දෙන්න this, these, that, those යන වචන භාවිතා කරන්න පුළුවන්. ඔයා දන්න උදාහරණයක්, ඔයා කැමති උදාහරණයක් කමෙන්ට් කරන්න. Thank you.